මමත් පස්සේ කාලෙක රංගනයට එකතු වෙනවා. හැබැයි මට රොෂාන් අයියා කොහෙදවත් හම්බෙලා නැහැ. මට ඒ වෙලාවෙත් ආව මූද මේක කරන්නේ වගේ. මචං අර ටිකක් පැණි කුපාඩි වෙනුමක් තියෙන එක එක්ක මට ඕන. සමහර හැරිල්ලක බැලිල්ලක සුසුමක දේපවා මේ රොෂාන් අයියා ඉල්ලා හිටිනවා අධ්‍යක්ෂකවරයෙක් විදියට. නටත් අය සුරාමතින් මට හරි විශේෂයි. අපේ ජීවිතේ අපි කරන්නේ ගොඩක් වෙලාවට රූප මවන එක. ඉතින් මේ මවන රූප දෘශ්‍යමය මාධ්‍යයකට ගේන එක තමයි කලා නිර්මාණ වලින් වෙන්නේ. ඉතින් ඒ දෘශ්‍යමය මාධ්‍යයකට ගේන නිර්මාණ මවන මැවෙන රූප අපිට දැනෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ දැනෙන්න කලා නිර්මාණ බිහි කරන කෙනෙක් තමයි රොෂාන් රවීන්ද්‍ර කියන්නේ. ඉතින් රොෂාන් රවීන්ද්‍රගේ අලුත්ම ටෙලි නිර්මාණය නටත් අයෙක් සුරා මතින් ගැන කතා කරන්න තමයි අද අපි එකතු වෙන්නේ. ඉතින් මේ මවපු මැවුන රූපවලට පනවපවපු ලස්සන චරිතයක් කලාකාරයෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මේ කලාකරුවා තමයි අනුරාධ මල්ලවආරච්චි. අයියේ කොහොමද? හොඳින් ඉන්නවා ටානි. හරි. ඉතින් අපි මුලින්ම කතා කරමු අධ්‍යක්ෂකතුමාව. රොෂාන් රවීන්ද්‍රව අයියට ජීවිතේට හම්බුනේ කොහොමද? වීනස් ප්‍රොඩක්ෂන් හරහාම මේ අපේ රාජිත දිසානායකගේ වේදිකා නාට්‍යයක් ඕස්ට්‍රේලියාවේ ගෙනියනවා හේ ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න. ඒක සම්බන්ධීකාරක කටයුත්ත කරන්නේ රොෂාන් අයියා. ඒ ගමන අතරේදී තමයි මම ඇත්තටම රොෂාන් අයියා වඳුරගන්නේ සහ මම හිතනවා රොෂාන් අයියා මාව වඳුරගන්නෙත් ඒ ගමන අතරේ. අපිට එහෙමනේ අපිට අර යම්කිසි අර අපේ අර කෙමිස්ට්‍රි එක අඳුරගන්න අපිට එහෙම කාලයක් ගත වෙනවනේ. ඉතින් ඒ කාලේ මට හම්බුණා ඒ ගමන අතරේ. ඉතින් කවදාවත් මං හිතුවේ නෑ එතනිනුත් මං කවදාවත් හිතුවේ නෑ රොෂාන් අයියා මේ මට යාගේ නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න කතා කරයි කියලා. ඉතින් නටත් අයෙක් සුරාමතින් නාට්‍ය කරන්න එයා සූදානම් වුණාට පස්සේ මට කෝල් කරලා කිව්වා මේ මං අලුතෙන් වැඩක් කරනවා ඒකේ මේ කැරක්ටර් එකක් තියෙනවා මට හිතෙනවා ඒක ඔබම කරන්න ඕන කියලා. ඒ කියන්නේ එයා කිව්ව එක මේ ඒක කිව්වට කමක් නැහැ ටිකක් අර මචං අර ටිකක් පැණි කුපාඩි වෙනුමක් තියෙන එක එක්ක මට ඕන. මට හිතෙනවා ඔබ තමයි මේක කරන්න ඕන කියලා. එහෙම තමයි මට ආරාධනා කරේ. ඉතින් අනේ මං හරිම කැමැත්තෙන් සන්තෝෂෙන් බාරගත්තා. මොකද මට ලොකු ආසාවක් තිබුණා රොෂාන් අයත් එක්ක වැඩ කරන්න. විශේෂයෙන් තනමල්විල කොල්ලෙක් නාට්‍ය අපි බැලුවට පස්සේ ඉතින් එහෙම තමයි රොෂාන් අයත් එක්ක ගමන සහ නටත් අයෙක් සුරාමතින් නාට්‍යයට මගේ සම්බන්ධය හැදෙන්නේ. ඔයාට ඕනේ හුස්ම ටික යනකන් ලද්දු මත්තෙම නැහෙන්න නම් ආයෙම කරන්න. නම් මොකුත් කියන්නේ. නම් කියන්නේ ඔයාට ඔය අපායෙන් ගැලවිලා ඉන්න කියලා. අය ඔයාට මාව විශ්වාස නැද්ද? ඔයාගේ ජීවිතේ ඉන්න ලද්දු අම්මේ නිකම් බොරුවට පෙට්‍රල් පුච්චනවා විතරයි. ඒ මගේ කසාද මිනිහ දනංජය. ගෑණියෙකුට කසාද කියන්නේ මේ හිතන වෙලාවට දමල ගහලා ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි දනංජය. එතකොට මේ නටත් අයෙක් සුරාමතින් එකේ ලද්දුගේ චරිතයෙන් රොෂාන් අයියා එකතු වෙනවා. එතකොට අයියාගේ චරිතෙත් එක්ක ලද්දුගේ චරිතය මොකක් හරි ගැටීමක් තියෙනවද? يعني සම්බන්ධ වුණාද මොකක් හරි සීන්ස් වල හරි නැත්නම්? ඔව් මම හිතන්නේ චරිතවල හැටියට ධනංජය ඒ කියන්නේ ධනංජයට ලද්දුව එක වෙලාවක අභිමුඛ වෙනවා. එතකොට දැන් අර ලද්දු ඒ වෙනකොට තමන්ගේ පෞල් ජීවිතය ඇතුලේ සිද්ධ වෙන කඩාවැටීම හරහා මම හිතන්නේ දැන් ධනංජයගේ පැත්තෙන් මම හිතද්දී මට හිතන එක ධනංජය ඒ වෙලාවේ වැරදිත් නැහැ. ධනංජයට හිතට දැනෙන ධනංජයට ෆීල් වෙන ධනංජයත් එක්ක නිතර ගැවසෙන කෙනත් එක්ක ධනංජය ඒක සම්බන්ධයක්ද නැද්ද කියන්න බැරි මට්ටමක සම්බන්ධයක් නේ ඇති වෙන්නේ. ඉතින් එතෙන්දී මේ ධනංජයට තියෙනවා ලද්දු ගැනත් කේන්තියක් වෛර ඇයි මෙයා මෙහෙම මේ විදිහට හැසිරෙන්නේ කියලා. එයා එක තැනකදී මේ ඒක ලද්දුට කියනවා ධනංජය ගිහිල්ලා. මම හිතන්නේ මම මෙහෙම දිගට කියාගෙන ගියොත් මම කතාව කියන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ අපි එකට මුණ ගැහෙනවා. ඉතින් ඒකෙන් මට අවස්ථාව හම්බුණා මේ ඒ කියන්නේ රොෂාන් රවීන්ද්‍රත් එක්ක මේ එක රූපරාමුවේ රඟපාන්න. ඉතින් මට ඒක ඉතා විශේෂයි.
අම්මයි තාත්තයි ගෙදරට අවසරය දුන්නාද? හරියන්නේ නැහැ නන්දි. ආයික්මන්ට මොකක් හරි තීරණයක් ගන්න. මොකෝ මේ මූණෙල්ලගෙන යම ලැවල වේවා. ඔය දෙන්න යන්න. මම දැන් ෂෝට් ලිව් යනවා. මං යනවා කැන්ටිමට. අයියා ඒ වගේම කිව්වා ඒක චරිතය ගැන. ධනංජය කියන චරිතේ පොඩ්ඩක් අනියම් සම්බන්ධතාවයක් හරහා යන චරිතයක් වගේ එක තමයි අයියා දැන් කිව්ව එකෙන් මට තේරුනේ. එතකොට ඒ චරිතේ, ඒ කියන්නේ ඒ අනියම් පෙම කියන එක හරි අවස්ථාවකට අපිට දැනෙන හැඟීමක් හරි ඒ වගේ හැඟීමක් අයියාගේ චරිතයෙන් සමාජගත වෙන විදිහ මං කියන්නේ. සමහර අය කියනවා ඒක සුදුසු නැහැ කියලා. සමහර අය කියනවා ඒක අවස්ථාවක් අනුව මිනිස්සුන්ට හැඟීම් එහෙම දැනෙන්න පුළුවන් ඒවා පාලනය කරගන්න බෑ කියලා. එතකොට ධනංජය කියන චරිතේ සමාජයට දෙන මොකක් හරි වෙන විශේෂ පණිවිඩයක් තියෙනවද? මම හිතන්නේ අර චරිතය විසින් නැති කරන පණිවිඩයට වඩා සමස්ත නිර්මාණය විසින් නැති කරන පණිවිඩයනේ අපි ප්‍රේක්ෂකයාට දෙන්න උත්සාහ කරන එක. එතකොට මම හිතන්නේ ඔය දැන් අනියම් පෙම හරි මොකක් හරි කියන එක ගැන මම නිකන් කියන්නම් දැන්. අපිනේ මේ අපිට දැනෙන හැඟීම් වලට සම්මුති දාලා තියෙන්නේ නේද? කියන්නේ අපි හරිම කියන්නේ අපි ජීවත් වෙන සමාජය හරිම සංස්කෘතිකයිනේ. එතකොට ඕනෑම සමාජයක් අපි ජීවත් වෙන මිනිස්සු විදිහට ජීවත් වෙන මං කියන්නේ ඒක එහෙම නොවිය යුතුයි කියන තැන නෙමෙයි. හැබැයි මේ දැනෙන හැඟීමක් කියන දෙයකට බැරියර්ස් වැටෙන්නේ නැහනේ. අපි ගොඩක් වෙලාවට අපේ සංස්කෘතික සීමාවන් අපි දාගන්නවා මේ සමාජයේ මේ යහපත්යයි සම්මත පුරවැසියන් විදිහට ජීවත් වෙන්න. එහෙම නැතුව ගත්තයින් පස්සේ හැඟීම් මම හිතනවා මේ අපිට විධාරණය කරන්න විස්තරණය කරන්න පුළුවන් හැම තැනකදීම ඒවා එහෙම වෙනවා. ඒවලට නිදහස දුන්නොත් ඒවා අර සංස්කෘතික සීමාවන් කඩාගෙන යනවා. හැබැයි එතනින් පස්සේ ඇති වෙන සමාජීය ගැටලු බලපෑම් වලට අපි කොහොමද වග කියන්නේ? අපිත් එක ජීවත් වෙන අනිත් අපි කියමු අපේ පවුල හෝ අපි වටා ජීවත් වෙන අනිත් මිනිස්සුන්ට අපි ඇසුරු කරන තව පිරිසකට අපි කොහොමද වග කියන්නේ වග වෙන්නේ කියන කාරණේදී තමයි මං හිතන්නේ ඔය ගොඩක් දේවල් වලට නියම් අනියම් කියන එක හැදෙන්නේ. ඉතින් මං හිතනවා ධනංජයගේ පැත්තෙන් ගත්තොත් ධනංජයත් ඊටාම සාමාන්‍ය විදිහට ධනංජයට කැමැත්ත හිතන නිතර දකින කෙනත් එක්ක නිතර ෂෙයා වෙන්න පුළුවන් කෙනත් එක්ක ධනංජය යම් මැසුරක් පටන් ගන්නවා. ඒක ඉතින් තව පාර්ශ්වයකට අර මං කිව්වා වගේ බලපෑමක් ඇති වෙනවා. ඉතින් එතකොට ඒක ලද්දුගේ ජීවිතයට කොයිතරම් විදිහට බලපෑමක් වෙනවද කියන එක තමයි මං හිතන්නේ නටත් අය සුරාමතින් වල එක කොටසක් විදිහට දැනෙන්නේ. මට වගේ අයිඩියා එක පොඩ්ඩක් දෙන්නකෝ. අනේ ඇයි ධනංජය මේ? එළියේ ඉන්න එක රිස්කි. එතකොට අයියා මේ නාට්‍ය මොකක්ද කියන්නේ දාන ශානරය කමර්ෂියලයිස් ඩ්‍රාමාද නැත්නම් රසාස්වාදයේ කොහොමද අපි බාර ගන්න ඕනේ? ඒක ඒ විදිහේ ශානරයකට හෝ ආඛ්‍යානයකට මොනවා හරි නිර්මාණයක් ලඝු කරන එක ගැන මම මේ කියන්නේ එහෙම නැතුව මම නිකන් දෙයක් කියන්න. විශේෂයෙන් මේ රූපණකාරයේදී ඒ නිර්මාණයකට උපරිම විදියට සත්කාර කරනකොට ඒ අවස්ථා හරිම විදියට නිරූපණය කරන්න උත්සාහ කරනකොට ඇත්තටම කිව්වොත් ඒ නිර්මාණයට අවංක වෙනකොට ඒ නිර්මාණයට අනන්‍ය වූ විශිෂ්ට සීමාවකට වැටෙනවා. මම හිතනවා රොෂාන් රවීන්ද්‍ර කියන අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය වෙන්නේ අන්න ඒ කාර්යය. ඒ නිසා ඉතින් මට හිතනවා ඔය අහපු ප්‍රශ්නෙට
ඒක කුමන ශානරයකටද වැටෙන්නේ කියලා මගෙන් ඇහුවොත් මම ඒකට කියන්න කැමති උත්තරේ තමයි ඒක රොෂාන් රවීන්ද්‍රමය ශානරයකට වැටෙනවා. දානා පිගානක් කරන්නේ. ඔයා අමිලත් එක කන්න පටන් ගන්න. මම කැමයක් කරන්නේ. පිස්සුද? ෂෙයා කරන් කමු. මෙයා මාත් එක්ක අවුල් වෙන්නේ ඉන්නේ. මම කැමයක් කරන්නේ. මෙයාට අවුල් වෙන්න දෙයක් නැහැ නේ. අනේ මේ වාඩි වෙන්න. මොකද ඔබ අපිව මගහැරලා තනියම කන්න ආවේ? අපි දෙන්න අතර හොර ලව් එකක් තියෙනවා කියලා හිතන නිසාද? කසාද බැඳපු ගෑනු පස්සේ යන්නේ නැහැ මං. මේක හිතන්නේ අපි ලව් කියලා. හා නැද්ද කියපන්? එහෙම එකක් ඉතින් නැත්තම් කොච්චර හොඳද? කොහොමද යද්ද? දැන් වායිතනේ මම මේ කසාද බැඳපු ගෑනු පස්සේ යනවා කියලාද? ඒ නැති වායින් ඔය කසාද බැඳලත් නැහැ. නැද්ද නන්ද? ඒකනේ. සතුටුදායක ආරංචියක් තියෙනවා කියන්න. ප්‍රෙග්නන්ට්ද? දැන් ඒක විතරද සතුටුදායක ආරංචියකට තියෙන්නේ? ඇයි ඒක සතුටක් නෙමෙයිද? ඉතින් ඒ වගේ නාට්‍යයක් එක්ක එකතු වෙන්න කියලා ඇත්තටම ආරාධනා කරනවා නටත් අයෙක් සුරාමතින් එක අපි මතක් කරන්න අනිවාර්යයෙන්ම රසික සුරවීරාරච්චි තමයි මේකේ තිර පිටපත රචනා කරන්නේ. ඉතින් මවපු රූප ලියලා තියෙන්නේ රසික සුරවීරාරච්චි. ඉතින් අයියට මොකද හිතෙන්නේ මේකේ කාස්ට් එක ඉතුරු තව ප්‍රවීණ රංගන ශිල්පියෝ මේකේ සහභාගී වෙනවා? මේකේ අර ටානියා ඒ කියන්නේ මේකේ වෙන් වශයෙන් ගත්තහම මේ අය විශේෂ මම ඇරෙන්න කියලා මම ගමුකෝ නැත්තම් මම ගැන කියනවත් වෙනවනේ. මේ එහෙම ගත්තහම ඒ හැමෝම මේකට අදාළ උපරිම සත්කාරය කරලා තියෙන ඔයා ඇතුළුව සියලු දෙනා මම හිතනවා හැම කුඩා චරිතය කුඩා කියලා නැහැ අර අවස්ථාවෙන් ඊටම පොඩි ප්‍රමාණයක වුණත් රංගනයේ දිච්ච හැම චරිතයක්ම ඊටම හොඳට මේ කෘතියට ඍජුව සම්බන්ධ වෙන විදිහට කෘතියට අදාළ වෙන විදිහට මේක ඇතුලේ නිර්මාණය වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් ඔයා මතක් කරා රසික අයියා මේ රසික සුරවීරාරච්චි කියන්නේ මෑත කාලේ මම හිතනවා ටිකක් විශේෂ වෙච්ච පිටපත් රචකයෙක්. ඉතින් මේක හොඳ කොම්බිනේෂන් එකක්. රොෂාන් රවීන්ද්‍ර සහ රසික සුරවීරාරච්චි මොකද දෙන්නම ලේසියෙන් එකක කරගන්න පුළුවන් අය දෙන්නෙක් නෙමෙයි. ඉතින් අර එහෙම වුණාමනේ වඩා හොඳ දෙයක් එන්නේ. ඉතින් ඒ කියන්නේ අර නැත්තම් වෙන්නේ අර කෙනෙක් අපි කියමු රසික අයියාගේ රචනාවකට ඍජුව රොෂාන් අය එකක වෙනවත් නෙමෙයි. රොෂාන් අයගේ විදිහට ඍජුව රසික අය එකක වෙනවත් නෙමෙයි. ඒ නිසා එතන හැදෙන ගැටනේ නිසාම මේ හොඳ පෙරිච්ච දෙයක් ප්‍රේක්ෂකයන්ට ඉතුරු වෙනවා. ඉතින් මම හිතනවා ඒක ඊටාම හොඳ කොම්බිනේෂන් එකක්. ඉස්සරහටත් මම හිතනවා අපිට ඊටාම හොඳ සියුම් දක්ෂ විශේෂ වෙච්ච වැඩ අපිට බලා ගන්න පුළුවන් වෙයි මේ සුසංයෝගයෙන් කියලා. හරි. එහෙනම් මම ඇත්තටම ආරාධනා කරනවා ආදරෙන් ඔයගොල්ලෝ මේ නටත් අයෙක් සුරාමතින් නාට්‍යයත් එක්ක තව දුරටත් එකතු වෙලා ඉන්න. හරිම දැනෙන කතාවක් වෙයි ඔයගොල්ලන්ට. රොෂාන් රවීන්ද්‍රගේ අධ්‍යක්ෂණයෙන් සහ රසික සුරවීරාරච්චිගේ තිර පිටපතින් මේ රූප රාමු වලට නැගෙන නටත් අයෙක් සුරාමතින් එක එකතු වෙලා ඉන්න කියලා ඇත්තටම ආරාධනා කරනවා. ඉතින් අයියේ කියන්නකෝ අයියාගේ මේ දවස්වල විස්තර ටිකක් තව ඉදිරියට එන්න තියෙන වැඩ කටයුතු මොනවා හරි තියෙනවද? විස්තර කියන්නේ මෙහෙමයි. ඉතින් මම අර මගේ පෞද්ගලික ජීවිතේ මම සෑහෙන කාලයක් වේදිකාවත් එක්ක ගත කරපු කෙනෙක්. වේදිකා නාට්‍යත් එක්කම වෙන කිසිම දෙයක් කරන්නේ නැතුව සිල්ලර කඩේකවත් වැඩ කරන්න යන්නේ නැතුව වේදිකා නාට්‍යම කර කර හිටපු කෙනෙක්. ඉතින් බොහොම මෑතක ඉඳලා තමයි මේ රූපවාහිනී මාධ්‍යත් එක්ක මම සක්‍රියව දායක වෙන්නේ. ඒ නිසා ඉතින් මම දැන් වර්තමානයේ ටෙලිනාට්‍ය කටයුතු කීපයක් එක්ක සහ චිත්‍රපටි කීපයක් එක්ක මම වැඩ කරමින් ඉස්සරහට යනවා. ඉතින් මේ දවස්වලත් විකාශය වෙමින් යන ටෙලිනාට්‍ය කීපයක් සහ ඉදිරි විකාශය වෙන්න නියමිත ටෙලිනාට්‍ය කීපයක් තියෙනවා. ඒ අතරින් ඉතින් නටත් අයෙක් සුරාමතින් මට හරි විශේෂයි. හරි අපි බලමු දනංජගේ චරිතය කොහොමද ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ කියලා ඉස්සරහට අනිවාර්යෙන් අපිට ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බෙයි කියලා මම විශ්වාස කරනවා මේ නාට්‍යයට. ඉතින් එනයි සුබ දවසක්.
එනම් බොහොම ස්තුතියි ආරාධනා කරාට. සුබ දවසක්.